පළවන දේව ප්‍රකාශනයේ සෙන්සුරාදා වන දවස කියවෙන්නේ සලමොන් රජුගේ ප්‍රඥාව ලැබීමේ දෙවිඳුන්ගේ විශ්වාසය දිනාගෙන දෙවිඳු මත රැඳීම නිසා ඔහුට ලැබුණු තෑග්ග වනුවේ ප්‍රඥාවයි. දෙවිඳුන් සලමොන් රජු ප්‍රඥාව දුන්නා නම් අපද කෙසේ මොනතරම් දේවල් දීලා තිබේද? ලස්සන පරිසර, ජීවන හුස්මක් හා විවිධ තලෙන්තු අපට ත්‍යාගයක් ලෙස දීලා තියෙනවා. අපිමයි ඒවා විහින්ම නැති කරගන්නේ. අපි දෙවිඳු දීලා තියෙන ලස්සන පරිසරයේ කුණු කසල දමා අපවිත්‍ර කරනවා. ජීවන හුස්ම අපව නැති කරගන්න බලනවා. එහෙනම් අපට එන විට පීඩා හා කරදර නිසා අපගේ ජීවිතය නැති කරන්න තැත් කරනවා. ඒ වගේම විවිධ තලෙන්තු හංගාගෙන ඒවා දියුණු නොකර ඉන්න මොනතරම් වේදනාචක දෙයක්ද? දෙවිඳුගේ ආදරය අපම කෙලසනවා. අපි ඇයි දෙවිඳුගේ ආදරයට වන අසීමිතව විරුද්ධ වැඩ කරන්නේ? මොකද ඇයි අපි ආත්මార్థකාමී? ඇයි අපි හිතන්නේ අපි තනි වෙලා කියලා? අපේ එසේන යක්ෂයාගේ වහල්කමට හසුවේ. මොනතරම් අවාසනාවන්ත දෙයක්ද? මදක් සිතා බලන්න. අපි දෙවිඳු හෝ යක්ෂයාවද තෝරා ගන්න කියලා. සලමොන් රජු දෙවිඳු ඉදිරියේ ඔහුගේ බහැපත්කම පෙන්නනවා. දෙවිඳු ආදර සෑම කෙනෙක්ම දෙවිඳුරුවේ බහැපත්තේ. අපි දෙවිඳුට ගොස්සෝ මහිමයට ප්‍රකාශ කරමු. අපි ආදර නම් දෙවිඳුට. හැබැයි අහංකාරකම අතහැර. අද සුද්ධෝ සුවිශේෂය කියවෙන්නේ ජේසුතුමා තමන්ගේ ගෝලයන් කියන දේ අසාගෙන ඉන්නවා. අප නියම කිතුණුවෙක් නම් අද අප අන් අයගේ ප්‍රශ්නවලදී තලා පෙළව දමනවට වෙනුවට අපි කරන්නේ ඇහුම්කන් දී ඔවුන්ව සනසයි. ඒ විට මිනිස්සුන්ගේ හා සමිඳුන්ගේ ප්‍රසාදය ලැබෙයි. හැබැයි මිනිස්සුන්ගේ ප්‍රසාදය తాවකාලිකයි. දෙවිඳුගේ ප්‍රසාව ඊතාව සදාකාලික. එහෙනම් දෙවිඳුගේ ආදරය අනුව ජීවත් වෙමු. මිනිස්සුන්ගේ නොව දෙවිඳුන්ගේ ප්‍රසාදය ලැබමු. ඒ වගේම ගෝලයන්ට අනුකම්පා කරනවා. මොකද ඔවුන් කන්නවත් අවකාශ නැතු යනවා බොහෝ අය ආපු නිසා. අපිද ජේසු වගේ අන්නයට අනුකම්පා කරන්න ඕන. නැතුව ඔවුන්ට බැන හා ඔවුන්ගේ වැරදි අන්නයට සමග ඕපදුලූප ලෙස කියා ඉන්න නෙවෙයි. එසේනම් මේ අප මේ ගැන අද දවසේ සිතන්න. ඔබට ජේසු පිහිටයි.